ආයුබෝවන් good morning. ඔයාලා බලාගෙන හිටියේ තවත් ලස්සන සංචාරක ස්ථානයක් වෙන නානුවට ඉර පායන හැටි. මම අද ඇවිල්ලා ඉන්නේ වෙනස් විදිහේ සංචාරයක්. මේකට රෝඩ් ට්‍රිප් එකක් කිව්වොත් මම හරි. සුපුරුදු පරිදි බියගමින් ගමන පටන් අරගෙන මම හැටන් වලට ආවා. හැටන් වලින් නානුවට ඇවිල්ලා නානුව හරහා අඹේවැලට අඹේවැලින් පට්ටිපොළටත් ඇවිල්ලා ඉන්නේ. මම පට්ටිවල රේල්වේ ස්ටේෂන් එක පහුවෙලා මම හිතන්නේ කිලෝමීටර් 1කමාරක වගේ දුරක් ඇවිල්ලා ඇත්තේ. මම මෙතනින් ඉඳන් යනවා ආයේ හෝටන් තැන්නට. හෝටන් තැන්නෙන් ඔය පාර යනකොට හම් වෙනවා යක්ෂයාගේ පඩිපෙළ. යක්ෂයාගේ පඩිපෙළ හරහා වැලිවංගුවට යනවා. වැලිවංගුවේ අද මම රෑ කැම්ප් කරලා හෙට උදේට යනවා බමරකන්ද දියැලට. බමරකන්ද දියැලෙන් කළුපහන හන්දියට ගිහිල්ලා සුපුරුදු විදියට මම එතනින් ගෙදර බලා පිටත් වෙනවා. ඉතින් මම දැන් පට්ටිපොළට එනකොට මට හම්බුණා අඹේවැල. අඹේවැල ඔයාලා අහලා ඇති කිරිගොවිපලක්. ඔයාලා ඒ වීඩියෝ එක බලන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒක බලාගෙන ඉන්න මම මෙහෙම හොටන් තැනට යනවා.
මෙතන කිලෝමීටර් 26 කණුව තියෙනවා. 26 කණුව පහුවෙලා අපි ඉස්සරහට එනකොට මෙන්න මෙතනින් තියෙනවා පහළට පාරක්. මම යනවා නේද? හරි. ඉස්සරහයි. මම හෝටන් තැන්න ඔහොය පාරෙන් යකයි පඩිපෙලට හැරෙව්වා විතරයි. හරවලා විනාඩි 5ක 10ක දුරක් ආවේ. වැස්සක් එන්න හදන්නේ. දැන් ඉතින් වැස්සට ලෑස්ති වෙන්න වෙනවා. වටෙන් මීත් බිම් වහගෙන තියෙන්නේ. මුකුත් පේන්නේ නැහැ, පැහැදිලි නැහැ. පැහැදිලි දවසක නම් මේ හරියෙන් මාරම් view එකක් තියෙන්නේ. පේන තෙක් මානෙක කඳුපන්ති විතරයි තියෙන්නේ. මොකද මම 2023 ආවා. ඒ එනකොට මාරම් view එකක් තිබ්බේ. අද නම් view එකක් බලා ගන්න විදියක් නැහැ. බලමු ඉතින් අපි හෙටවත් මේවා ක්ලියර් වෙයිද කියලා. අපි මේ විදියට යක්ෂයාගේ පඩිපෙලෙන් පහළට බහිමු.
ඔයාලා දකින්න ඇති මම ටෙන්ට් එක සෙටප් කරගත්තා. ටෙන්ට් එක සෙටප් කරගත්තට පස්සේ පොඩි වැස්සක් ආවා. ඒක පෑවුවේ නෑ. සෑහෙන වෙලාවක් තිබ්බා. දැන් තමයි චුට්ටක් අඩු වුනේ. දැන් වෙලාව 6යි වෙලාව. එතකොට මං උඩ හෝටන් තැන්න ඔය පාරෙන් පහළට හරවනකොට වෙලාව 12:00මාරයි. මම එතනින් 12:00මාරට පහළට දාලා මෙතෙන්ට කොට 3යි වෙලාව. පැය 2:00මාරක් වගේ තමයි මට ගිහිල්ලා තිබ්බේ මෙතෙන්ට එන්න. වැස්සෙම ආවා. මං වැලිවංගුවේ නැවතුණා. අද මෙතන ඉඳලා හෙට පහළට යනවා. ඒකට තව සෙට් එකක් ආවා. ඒ කට්ටිය ගියා මේ කැම්ප් කරන්න මෙතනින් කන්ද උඩට. මේ හරියෙන් උඩට නගින්න පාරක් තියෙනවා. මෙතනින් ගිහිල්ලා කන්ද උඩ කැම්ප් කරන්නත් පුළුවන්. ඒ කට්ටිය කන්ද උඩට ගියා. දැනට නම් මෙතන කවුරුත් නැහැ කැම්ප් කරන්න. සෝලෝ කැම්පින් එකක් වෙයි සමහර විට. වටපිටාව නම් ගොඩක් ලස්සනට පේනවා. ඒත් දැන් කැමරාවට පේන්නේ නැහැ. මොකද වෙලාව 6යි. සෑහෙන අඳුර වෙලා තියෙන්නේ. මෙතනට පේනවා මේ මෙන්න මෙතනින් පේන්නේ වංගෙඩි වල. එතකොට මේක තමයි බලතුඩුව කියන්නේ. මෙන්න මේක තමයි ගොම්මොල්ලිය කියන කන්ද. එතකොට මෙන්න මේ පැත්තෙන් තමයි තියෙන්නේ මේ ලෝකාන්තේ. හෝටන් තැන්න කෙලවර මේ පැත්තෙන් තියෙන්නේ. මෙතන පහලින් අපිට පේනවා ලංකා ඇල්ල. වතුර වැඩි සෑහෙන්න. ඔයාලට පේනවද දන්නේ. මේ මෙතන මේ සුදු පාටට පේන්නේ ඒ ලංකා ඇල්ල. අපි වටපිටාවේ විස්තර ටික හෙට උදේට කතා කරමු. වැස්ස අඩු වෙයිද කොහොම වෙයිද දන්නේ නැහැ. රැ වෙනකොට වැඩි වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් ඉතින් වැසි පිට වැසි 1000ක් වැස්සත් අද රැ මෙතන ඉන්න වෙනවා. දැන් පහළට යන්න වෙලා මදි. එහෙනම් අපි හෙට උදේට හම්බෙමු. morning. රෑ දවසේ වැස්සත් එක්කම ගෙවුණා. පාන්දර 3-4 වගේ වෙනකම් වැස්ස තිබ්බා. දැන් නම් 7:10යි. බලන්න මාර ඉරේලියක් තියෙන මේ වෙනකොට. තද අවුවක් තියෙන්නේ. උදේවරුව නම් අද හොඳ වෙයි. කොහොමත් මේ දවස්වල මේ හවසට මෙහෙට වහිනවලු. ඊයේ මං අතරින් හරවනකොට 12 මාරයි. ඉතින් මං ඊයේ යකයි පඩිපෙලේ ආවේ. මෙන්න මේ කළු කොල්ලත් එක්ක තමයි. මේ බයික් එකේ මං යකාගේ පඩිපෙලේ ගියපොයි දෙවෙනි පාර. ගිය පාර මං කළු පහන ඉඳලා උඩහට ගියේ. ඒකින්ද තමයි මං තීරණය කරේ මේ පාර උඩහ ඉඳලා පහළට එන්න. මොකද පහළ ඉඳලා උඩට යනකොට කන්ද තියෙන්නේ. අර පඩිපෙල් වගේ හින්දා කන්ද නගින්න ටිකක් අමාරුයි. පහළට එන එක ටිකක් ලේසි. ඔයාලා තීරණය කරන්න වීඩියෝ එකත් එක්ක බලලා කොයි පැත්තෙන් එන එකද ලේසි කියන එක. මම නම් කියන්නේ උඩහ ඉඳලා පහළට එන්න කියලා. ඒක ලේසි. මෙතන කැම්ප් කරලා තව පොඩ්ඩයිනි පහළට තියෙන්නේ. උඩහ ඉඳලා හන්දියෙන් හැරෙව්වට පස්සේ කළුපාන හන්දියට කිලෝමීටර් 21ක් තියෙනවා. කිලෝමීටර් 21ක් තියෙනවා සාමාන්‍යයෙන් පැය 4 මාරක විතර ගමනක්. බලන්නකො වටේට පේන කඳු ටික. මම ඊයේ වැස්සෙම යක්ෂයාගේ පඩිපෙළ බැහැගෙන ආවේ මෙන්න මේ කන්දට එහා පැත්තේ කන්දෙන්. ඒ කන්ද බැහැගෙන ඇවිල්ලා මේ කන්ද නැග්ගා. මේ කන්ද නැගලා ඕම පහළට ආවේ. ඇවිල්ලා මෙතන වැලිවංගුවට ආවේ. අර ඊයේ මෙතනින්ද තමයි අපට අර වටේම ලස්සන view එකක් දැක්කේ. ඒත් එක්කම මෙහෙම වම් පැත්තට එනකොට මේ කන්දෙන් එහා පැත්ත තමයි හෝටන් තැන්න. හෝටන් තැන්න ගත්තාම මුහුදු මට්ටමේ ඉඳලා මීටර 2300ක් විතර උසයි. එතකොට ඔයාලට පේන මේ කන්දේ අවසානයේ මේකේ අපි එහාට ගියොත් එහෙම ලෝකාන්තය හම්බ වෙනවා. ওই බෑවුම තමයි ලෝකාන්තය කියලා කියන්නේ එහාට යනකොට. එහෙම වම් පැත්තට එනකොට මෙන්න මෙතන හම්බ වෙනවා ඔයාලට ගොම්මොල්ලිය කියන කන්ද. මේක ලංකාවේ 13 වෙනියට උසම කන්ද. මීටර 2037ක් වගේ උසයි මේ කන්ද.
ඒත් එක්කම වම් පැත්තට එනකොට මෙන්න මෙතන හම්බ වෙනවා බලතුඩුව කියන කන්ද. මේක මුහුදු මට්ටමේ ඉඳලා මීටර 2012ක් විතර මේ කන්ද මාරම ලස්සනක් තියෙනවා. ඔයාලා දවසක් ගිහිල්ලා බලන්න යන්න ඕනම තැනක්. මගේ තියෙනවා කලින් කරපු වීඩියෝ එකක් ඔය ෆෝන් එකකින් කරපු වීඩියෝ එකක් මට මතක විදිහට මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. පොඩ්ඩක් බලන්න මේ වීඩියෝ එකත්. මෙන්න මේ කන්දේ බලතුඩුව කියන කන්ද. මේ බලතුඩුව ගොම්මුල්ලිය කියන කන්ද ඔක්කොටම එන්න තියෙන මෙන්න මෙහෙම ටේල් එක දිගේ. මේ ටේල් එක දිගේ එනකොට තමයි මෙතන හම්බ වෙන අපිට වංගෙඩිගල. ඔය වංගෙඩිගලට ඇවිල්ලා ඔහොම තමයි මට මෙතනට යන්න ඔය බලතුඩුව කියන කන්දට යන්න පැය 6ක් විතර ගිහිල්ලා තිබ්බා. අපි මේ ටේල් එක දිගේ පහළට එනකොට මෙන්න මේ හරිය අපට හම්බ වෙනවා වංගෙඩිගල කියන කන්ද. මේ මෙතන වලට පේනවා ඇති. මේක තමයි වංගෙඩිගල කන්ද. මේක මුහුදු මට්ටමේ ඉඳලා මට මතක විදිහට මීටර 1500ක් විතර උසයි. ඒක එච්චර උස කන්දක් නෙමෙයි. නගින්න ලේසි කන්දක්. පැය එකමාරකින් දෙකකින් යන්න පුළුවන්. එතකොට මේ කඳු ඔක්කගේම මේන වතුර පාරවල් මේ ඔක්කොම ටික මේ මෙහෙන් තියෙන මේ වතුර පාරවල් ඔක්කොම එක්කව වෙලා තමයි මෙන්න මෙතන වලට පේන මේ ලංකා ඇල්ල කියන ඇල්ල හැදෙන්නේ. මේ ඇල්ල ඔය ටික ඔය වතුර ටික ඔක්කොම ගිහිල්ලා ඔය පාර හරහා පහළට බහිනවා. ඒත් එක්කම වම් පැත්තෙන් තියෙනවා බමර කඳ දියැල්ල. දැන් අපි යනකොට හම්බෙයි. ඒකේ ලංකා ඇල්ලේ කිසිම සම්බන්ධයක් නැහැ වතුර වල. ලංකා ඇල්ලට වතුර එන්නේ වෙනම බමර කඳ දියැල්ලට එන්නේ ඔය පැත්තෙන් කෙරවලින්. ඊයේ ආපු කට්ටිය මේ සෙට් එකම ගියා. මොකද දැන් හවස් වෙනකොට ආයෙ වහින්න පටන් ගන්නවා 12 බහිනකොට වහිනවා. ඒකින්ද ඒ කට්ටිය වැස්සට කලින් යන්න ඕනේ කියලා ගියා. මමත් දැන් මේ ටෙන්ට් අකුලගෙන ලෑස්ති වෙන්න ඕනේ පල්ලම් බහින්න. අපි යනකොට බමර කඳ දියැල්ල බලාගෙන යන් පාර අයින්ට පේනවා. මේ ටෙන්ට්ස් ටික අනම්මනම් තියෙන ඔක්කොම ටික මේ ටික අකුලගෙන රෙදි ටික නමාගෙන සපතු එම තාම වේලෙනවා. ඊයේ තෙමුණනේ සෑහෙන්න ලොකු වැස්සකට අහු වුණා. ওই ටික වේලගෙන තව පැය භාගයක් යනකොට මාත් පහළට යන්න ලෑස්ති වෙන්නේ.
ඔයාලට මේ පේන්නේ බඹරකන්දු දිය ඇල්ල. ලංකාවේ තම දිය ඇල්ල. ලෝකෙම නම් 299 වෙනි තැනට තමයි තියෙන මේ දිය ඇල්ල. මේ ලොකේෂන් එකෙන් පස්සේ මට හම්බෙන්නේ කළුපානාන්දිය. අපි කළුපානාන්දියෙන් හම්බෙමු. ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නේ කළුපානාන්දියට. මගේ ගමනාන්තය මෙතන තමයි. බඹරකන්දිය ඇල්ල ගාව ඉඳලා මෙතන මං හිතන්නේ කිලෝමීටර 5-6ක දුරක් තියෙන්නේ. මම ඊයේ ඉඳලා එන්නේ එතකොට බියගම ඉඳලා හැටන් වලට ඇවිල්ලා නානුවේ හරහා අඹේවෙල පැත්තෙන් ඇවිල්ලා හෝටන් තැන හරහා ඇවිල්ලා යකායි පඩිපෙලෙන් බහැලා වැලිවංගුවේ කැම්පින් කරලා අද මගේ දෙවෙනි දවස. අද මං ගෙදර යන්න හදන්නේ. මගේ මේ ගමනාන්තය කළුපහන. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන්න නැති channel එක subscribe කරන්න, bell icon එක click කරලා all දාලා තියාගන්න. තවත් ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම්